පරිප්පු කියන්නේ අපේ ගොඩ දෙනෙකුට තුන් වේලටම නැතුම බැරි ආහාරයක්. කන්න දේවල් මොනතරම් තිබුණත් පරිප්පු නැත්තම් වැඩක් නැහැ. ගොඩක් දෙනෙක් මේ විදියට කැමැත්තෙන් කන පරිප්පු ලෙඩ රෝග රැසකට බේරිලා ඉන්න ලොකු ආරක්ෂාවක් ලැබෙනවා කියලා ඔයා නොකමටවත් හිතෙන්නේ නැතුව ඇති. බුද්ධි අසිපත අද කතා කරන්නේ මේ ගැන. පොළ තියෙන පෝෂ්‍ය පදාර්ථයන් ගැන කියනවා නම් අත්‍යවශ්‍ය ප්‍රෝටීන් වර්ග රැසක්, ෆයිබර්, යකඩ හා අනෙකුත් අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ හා ඇමයිනෝ අම්ල, ඇලෝසෝසින් හා ලයිසින් අඩංගු වෙනවා. ඒ වගේම මෙහි බහුලවම අඩංගු වෙන පොටෑසියම්, යකඩ කෙඳි, හිතකර මේද, විටමින් B1, විටමින් A, විටමින් K ඔබව සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමට උදව් වෙනවා. පරිප්පු වල අඩංගු මේ පෝෂණයෙන් විශේෂයෙන්ම එක් භයානක රෝගී තත්ත්වයකින් ඔබට ආරක්ෂාව සලසනවා. ඒ තමයි අධිරුධිර පීඩනය. පරිප්පු ආහාරයට ගැනීමෙන් ලැබෙන ප්‍රධානතම සෞඛ්‍ය ප්‍රතිලාභය තමයි අධිරුධිර පීඩනය පාලනය කරන එක. මිනිසාගේ රුධිර වාහිනිවල පවතින සෞඛ්‍ය දුර්වලතා මග හරවන එක. එයින් පසු රුධිර වාහිනිවල ක්‍රියාකාරීත්වයට හානි ගෙන දෙන තත්ත්වයන්ගෙන් ඔබ ආරක්ෂා වෙනවා. අධිරුධිර පීඩනය, අඝාතය, හෘදයාබාධ, හෘද වස්තුවේ අකාරමන්තාවය යන රෝගයන්ට මුල් වන නිසා අනිවාර්යයෙන්ම ඔබේ ආරක්ෂාව සලසාගත හැකියි. ඒ සඳහා ඔබට ඇති හොඳම විසඳුමක් තමයි හැමදාම කන පරිප්පු. පරිප්පු වල පෝෂක පදාර්ථයන් මෙම තත්ත්වයන්ගෙන් ඔබට ඇති හැකි අවදානම අවම කරනවා. රතු පරිප්පු ඔබේ වයස්ගත පෙනුම අවම කරනවා. එහි ඇති ෆයිබර්, ප්‍රෝටීන් සහ අනෙකුත් අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ ඔබේ සිරුරේ ප්‍රතිශක්තිය වැඩි දියුණු කරනවා. සෛල සහ පටක හානි අවම කිරීම සහ අහිතකර විකිරණ විනාශ කිරීමට රතු පරිප්පු වල ඇති ප්‍රතිඔක්සිකාරක උදව් වෙනවා. ඒ නිසා සතියකට අවම වශයෙන් දෙතුන් වතාවක්වත් පරිප්පු පරිභෝජනය කිරීමෙන් ඔබට දීර්ඝ කාලයක් තරුණ බව රැක ගන්න පුළුවන්. තුන් වේලටම පරිප්පු කන අයට රෝග මොකද්ද නේද? ඒ වගේම පරිප්පු කියන්නේ දියවැඩියාවෙන් පෙරණය සඳහා ඵලදායී ආහාරයක්. ඒ අයගේ රුධිරයේ සීනි මට්ටම අවම කරමින් දියවැඩියා රෝගීන්ගේ සෞඛ්‍ය තත්ත්වය මනාව සමතුලනය කරනවා. පරිප්පු ඇතුළු සියලු ධාන්‍ය වර්ග පිළිකා ඇතිවීමේ අවදානම අවම කිරීමට උදව් වෙනවා. එයදී පිළිකා මර්ධක ගුණය, පියවරු, පෙරහුණු ආදී පිළිකා වර්ග කීපයක අවදානම අවම කරනවා. ඒ වගේම දත්තිපල ශක්තිමත් කරන්නත් අස්ථිපද්ධතිය ආරක්ෂාවටත් පරිප්පු වලින් ඉහළ පෝෂණ ගුණයක් ලැබෙනවා. විවිධ ආසාදනයන්ගෙන් ඔබ ආරක්ෂා කරන ගමන් ඇස් පෙනීමත් වර්ධනය කරනවා. ඒ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය ක්‍රමවත් කරනවා. අදින් පස්සේ පරිප්පු කියන්නේ නිකම් පරිප්පුවක් විතරක් නෙවෙයි කියලා ඔබ දැනගත්තනේ. ඉතින් අපි නැවතත් වීඩියෝකින් හමු වෙමු. සුබ දවසක්.